උලඟ තද දවස් වලට හුඟක් අය වේරලට එන්නේ නේ. අපි උලඟ ගාගෙන යනවා. අනේ සුලගේ ඇයිද මේ ඔබ කිපීද? හිටගෙන ඉන්න තමයි. මාත් එක්කම වැටේද මල්ලි? අන්තං ඇති අඩුනා. පාතර හොලගේ. කොහෙන්ද මේ පත්තරේ එන්නේ අයියේ? පාතර කාර්යයෙන් අල්ලගෙන කියවමු. අල්ලගමු. පත්තරේ මූණේ වැදුනා අයියා. මල්ලි කැලේට විසි කරන්න එපා. කුණු බක්කියට අයියා හරි අයියා. හරි. ඔක්කොම කුණු අහුල. දාමු බක්කිය. පරිසරයේ පිරිසිදුට තියාගන්න ඕනේ අපිමයි. පෙරල බොහොම ලස්සන පිරිසිදු එකක්. ඒකට හේතුව මේ දෙන්නම තමයි. මේක අපි වෙරළ ලස්සන කරා. සමගිය සහෝදරයෝ. අයියා හිතන්නේ මගේ මුලින්මද? මොළ දෙකම එකයි මාල්ලි. මොළ දෙකම එකට වැඩ. හරි. වෙරළ පිරිසිදු කරමු. උඩට වුණා සෙරප්පුවක්. ගානි සෙරප්පු යන්න. තව කුණු තියෙනවා නම් එන්න. තෝර මාළුවේ කී. තමයි. උලං වදිවට ගන්න. මේ හුලඟට පැංචාස කළා. එයාට උන් සරුංගලිය උඩ අරින්නයි. හුලඟ වැඩි නිසා සරුංගලියට හුලම් බැදුවා. ඒ හුලඟ හිතුවට වඩා සැරයි. පැංචා උඩ යන තරම්. බය වෙච්ච පැංචා සරුංගලිය අතාරියා. සරුංගලිය ඈතට ඉගිලිලා ගියා. එන්න සරුං. ඉහළ ගියාම අපු අමතකද? අනේ කෝලිකුට සහෝදර හුඟක් මහන්සි වෙලා වෙරළ පිරිසිදු කළා ලස්සනට. ආයිබෝන් පැංචා. ආයිබෝන් කෝලිකුටු. දැක්කද මගේ සරුංගලේ? නැහැ. දෙන්නම දැක්කේ නැහැ. අයියෝ නැති වුණා නම් තව එකක් හදන්න වෙනවා. අපි උදව් කරන්න. හැබැයි වෙරළ කඩදාසි වලින් හැඩි කලේ කවුද කියලා හොයන්න ඕනේ. කුණු බක්කියද ඔක්කොම? අපි ඇහුලුවා. සමහරව ඇඩි කරනවා. ආයෙනවා. අවුලකම මල්ලි මන්නට. යන්න ඕන උද්‍යානයට. පැංචා ආයිත් උද්‍යානයට ගියා. තවත් සරුංගලියක් හදාගන්න. මුළු යනම හැඩි වෙලා. අයියෝ මගේ පත්තර කොළ ටික ඉඳලා යන්න එපාලා ඉන්න. ඔයා හොරගේඩියා. මෙයයි හැඩි කලේ අයියා. ඔව් මෙයා තමයි. ඔව් මම තමයි. සමා වෙන්න කෝලිකුටුලා. මගේ සරුංගලේ හදන කොටයි මේ කුළු හුලඟට ගියේ හැම තැනම විසිරුනේ. වරද කලේ එක්කෙනා තමයි. දඬුවම හැටියට සුද්ධ කරන්න ඕනේ ඔයනම. සමා වෙන්න කරන්න මම එක දෙක අවුලමු. මගේ සරුංගලේ මට පුදුම මේකට ගියේ කොහොමද? වෙරළ තිබුණ කුණු කියලා හිතුවා අපි. හින්ද දැම්ම බක්කියට. මගේ සරුං පැංචා ඔක්කොම කුණු බක්කියට දැම්මා. කෝලිකුට සහෝදර සරුංගලිය යවන්න උදව් කළා. සරුංගලිය උඩ යනවා. ඔබ නිසා වරදක් කරලා ගැලවෙන්න බොරු නොකිය ඇත්තම කියනවා. ඒක නිවැරදි කරන පැංචා වගේට අපි ආදරෙයි. පැංච පුංචි පැංචි ගුණ නැන මිස නෑ අංචි මේ සෙල්ලංගය පුංචි දෙය යහපත් ආරංචි